සිහි කල්පනාවෙන් යුතුව පරිසිවරුන්ගේ මුහුන්වලින්ද හෙරෝත්ගේ මුහුන්වලින්ද පරිස්සම් වන්න. ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ, ජේසුස් ස්වාමීන් වහන්සේ තමන්ගේ ගෝලයන්ට අනතුරු වඟවනවා සිහි බුද්ධියෙන් යුතුව වැඩ කරන්නට කියලා. එදා උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට අනතුරු වැඟෙව්වා වගේ අදත් ඔබට මට උන්වහන්සේ ඒ පණිවිඩයම අනතුරු ඇඟවීමම කරනවා ඔබේ මගේ ජීවිතවල සිහි බුද්ධියෙන් වැඩ කරන්නට කියලා. ඒකට හේතුව තමයි අපේ පුංචි අඩුපාඩුවක් වැරදක් අතපසුවීමක් හොඳටම ප්‍රමාණවත් අපේ ජීවිතේ විනාශ වෙන්න, අපේ රැකියාව නැති වෙන්න, පෞල් ජීවිත දෙකඩ වෙලා යන්න, දරුවන්ගේ දෙමාපියන්ගේ ජීවිත විනාශ වෙන්න බොහොම සුළු දෙයක් පවා හොඳටම ප්‍රමාණවත්. අපේ සමාජයේ එවැනි අත්දැකීම් ඕන තරම් දැකලා තියෙනවා. පුංචි වචනයක් නිසා, පුංචි ක්‍රියාවක් නිසා වැඩිය දුරදිග නොබලා කියපු කරපු දෙයක් නිසා කොච්චර පුද්ගලයන්ගේ ජීවිත, පෞල් ජීවිත විනාශ වෙලා ගිහිල්ලාද කියලා. තරහ අරගෙන හිතන්නේ මතන්නේ නැතුව කියන දේවල් නිසා කොච්චර පෞල් ජීවිත විනාශ වෙලාද? ක්ෂණික කෝපය නිසා, පාලනයක් නොමැතිව කරපු දෙයක් නිසා කී දෙනෙක්ගේ ජීවිත විනාශ වෙලා තියෙනවද? එහෙනම් මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ, සිහි බුද්ධියෙන් යුතුව වැඩ කිරීම ඔබේ මගේ ජීවිතවලට විතරක් නෙමෙයි, අපි අවටින් අයගේ ජීවිතවලටත් බොහොම ඵලදායකයි. ඒ නිසා සෑම මොහොතකම තමන් කරන්නේ මොනවද, කියන්නේ මොනවද, තමන් කිව යුත්තේ මොකක්ද, නොකළ යුත්තේ මොකක්ද, මේ හැම දෙයක් ගැනම සිහි බුද්ධියෙන් ජීවත් වෙන්නට මොකද අපි ජීවත් වෙන්නේ තනියම ග්‍රහලෝකයක නෙමෙයි. අපි ජීවත් වෙන්නේ අපේ පවුලේ අය, අපේ හිතවතුන් මේ හැම කෙනෙක්ම වට කරගෙන. අපි සමාජයක ජීවත් වෙන්නේ තනියම දූපතක නෙමෙයි. ඒ නිසා අපි කරන කියන දේවල් බොහෝ වෙලාවට අපේ ජීවිතවලට බලපෑමක් එල්ල කරනවා වගේම අපි අවටින් අපේ පවුලේ අපේ හිතවත් අය මේ අයගේ ජීවිතවලට පවා යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපිට සිහි බුද්ධිය නැතුව ගියොත් අපි නිසා තව කෙනෙකුත් අමාරුවේ වැටෙනවා. ඒ නිසා අන් අයවත් අමාරුවේ නොදා තමන්ගේ ප්‍රීතිය, සන්තෝෂයක් නැති කරගන්නේ නැතිව සෑම මොහොතකම සිහි බුද්ධියෙන් යහපත් හදවතකින් ජීවත් වෙමු. ඔබට ජෙස් පිටයි.